ආයුෂ බොහෝ වැඩේවා. අද අපි ඇවිල්ලා ඉන්නේ විශේෂ කතාවක් කතා කරන්න. ඒකට හේතුව මීට වසර කිහිපයකට පෙර අපි දැන් මේ කතා කරන මාතෘකාව ලංකාව තුල විවිධ මතවාද, මතභේද පැවති මාතෘකාවක්. අද අපි ඇවිල්ලා ඉන්නේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ප්‍රාදේශීය බල ප්‍රදේශයේ. ඇයි අපි මැදවච්චියට ආවේ? මැදවච්චියට ආවම හැමෝම දන්නවා මේක. මේකට කියනවලු ඉසිවරුන්ගේ කඳු මුදුන කියලා. නැතහොත් ඉසිවරුන් පතිතෝපය කියලා. නැතහොත් අපි කවුරුත් දන්න ඉසින් බැස්සගේ කියලා. ඉතින් කෙනෙක්ට ඉසින් බැස්සකට එන්න ඕන නම් නුවර යාපනයේ A9 පාරේ මැදවච්චිට ඇවිල්ලා මැදවච්චි ඉඳලා වවුනියාව දෙසට කිලෝමීටර් 2ක් තුරින් තමයි මේ ඉසින් බැස්සගල ඉන්න තියෙන්නේ. ඉතින් එතකොට ඉසින් බැස්සගලට යන්න ප්‍රධාන මාවත් දෙකක් තියෙනවා. මේ ප්‍රධාන මාවත් දෙක තමයි දැන් මේ ප්‍රධාන මාර්ගය ඔස්සේ යනකොට හම්බුන මකර තොරණ. ඒ මකර තොරණ හරහා යන්නත් පුළුවන්. නැතුත් ඉසින් බැස්සගල රජමහා විහාරය හරහා යන්නත් පුළුවන්. එහෙනම් අද අපි මේ කේසර YouTube channel එක ඉසින් බැස්සගල රජමහා විහාරය හරහා තමයි මේ ඉසින් බැස්සගල තරණය කරන්නේ. එහෙනම් මේ travel with කේසර ඉසින් බැස්සගල බැස්සගල රජමහා විහාරය හරහා තමයි මෙයා යනකොට අපි මුලින්ම රජමහා විහාරයට යන්න කලින් අපිට මේ කුඩා ප්‍රමාණයේ චෛත්‍ය නැත්නම් දාගැබ හම්බ වෙනවා. ඉතින් අපිට අහන්න ලැබුණා මෑත කාලයේදී නැත්නම් වසර ගණනාවකට පෙර කරන ලද කැණීමක් හරහා තමයි මේ චෛත්‍ය සොයාගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට නැවත ප්‍රතිසංස්කරණය කරලා අලංකාර චෛත්‍යයක් විදිහට මේ චෛත්‍ය හඳුනාගෙන තියෙනවා. ඉතින් මේ චෛත්‍ය සම්මුඛ චෛත්‍ය ලෙස හඳුන්වනවා. ඉතින් අපි සම්මුඛ චෛත්‍යයට ගොඩ වැඩි බලමු. අපි සම්මුඛ චෛත්‍ය දැක්කත්තානේ. ඒතර සම්මුඛ චෛත්‍යයෙන් පස්සේ තමයි ඉසින්බැස්සගල රජමහා විහාරය හම්බ වෙන්නේ. ඒතර ඉසින්බැස්සගල රජමහා විහාරය හරහා තමයි ඉසින්බැස්සගලට යන මාවත සකස් වෙලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපි ඉසින්බැස්සගල රජමහා විහාරයට ගමන් කරමු. මේ travel with කේසර ඉසින්බැස්සගල.
වහන්සේගේ බෝධි මළු. ඉතින් සුවිශාල අලංකාර බෝධින් වහන්සේලා. ඉතින් බෝධි මළුවට එනකොට මට විශේෂ දෙයක් හම්බුණා. ඒ තමයි මේ නාග ගල. ඉතින් මේ ගල පුරාණ ඉතිහාසයකට හිමිකම් ලබන ගලක්. මොකද්ද මේ? ඒ තමයි නාග ගල. ඉතින් මේ නාග ගලෙන් කියනවලු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා ලංකාවේ ධර්ම ප්‍රචාරය කරන්න කලින් ඉසින්බැස්සගල මේ ස්ථානයේ නාග ගෝත්‍රයකින් නාගයන් ඇදුහු බවට මෙන්න මේ නාග ගලෙන් කියවෙන බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් මේක පුරාණ තැනක්. ඒ කියන්නේ ඉසින්බැස්සගල කියන්නේ ලංකාවේ බුද්ධ ශාසනය පිහිටීමට පෙර ඉතිහාසයක් තියෙන තැනක්. ඉතින් ලොකු හිමිකම් තියෙන ලොකු ඉතිහාසයකට හිමිකම් තියෙන තැන තමයි අපි ආවේ. එහෙනම් අපි ඉසින්බැස්සගල රජමහා විහාරයේ. දැන් අපි ඉන්නේ ඉසින්බැස්සගල රජමහා විහාරයේ. ඉතින් රජමහා විහාරය ගැන කියනවා නම් මේ ඉසින්බැස්සගල රජමහා විහාරය කියන්නේ මැදවච්චිය ප්‍රදේශයේ තියෙන පෞරාණික විහාරයක්. ඉතින් මේ වෙනකොට භික්ෂුන් වහන්සේලා 15ක් පමණ මෙහි නේවාසිකව වැඩින්නේ. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට අධ්‍යාපන ලැබීමට පිරිවෙනක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ විහාරය ගැන කිව්වොත් විශේෂයෙන්ම මේ විහාරයේ තියෙන ඉසින්බැස්සගලට පහළ. තමයි මේ විහාරයේ තියලා තියෙන්නේ. ඉතින් අලංකාර විහාරයක්. ඉතින් අපි විහාරයට ගිහිල්ලා බලමු. ඉතින් අපි දැන් මේ ඉන්නේ අරහත් ගුහාව ගාව. ඉතින් අරහත් ගුහාව කියන්නේ ඉසින්බැස්සගල රජමහා විහාරයේ තියෙන විශේෂ තැන. ඉතින් අරහත් ගුහාව ගැන කියනවා නම් මේක ගැන විවිධ අදහස් විවිධ මත තියෙනවා. අද ඉතින් අපි එනකොට ඉසින්බැස්සගල රජමහා විහාරයේ අරහත් ගුහාව වහලා. ඉතින් කවුරු හරි එනවනම් ස්වාමීන් වහන්සේගේ අවසරය ඇතුව තමයි මේ දොර ඇරලා මේක අභ්‍යන්තරේ බලන්න පුළුවන්. ඉතින් අද ස්වාමීන් වහන්සේ නැහැ. ඉතින් කියන්න ඕනේ මේ අරහත් ගුහාව ගැන විවිධ අදහස් මතවල තියෙනවා. ඉතින් මේ කුමන අදහස් තිබ්බත් මම මෙහෙම කියන්නම්කෝ. ඒ තමයි මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා මිහින්තලයේ තමයි ධර්ම ප්‍රචාරය කරන්නේ. එතකොට මිහින්තලය අපිට හමු වෙන තැනක් තමයි සැටමහලේ. ඉතින් ඒ ලෙන් වලට සමහර ලක්ෂණ තියෙන ලෙනක් තමයි මේ අරහත් ගුහාව කියන්නේ. ඉතින් මේකෙන් පැහැදිලි වෙනවා අතීතයේදී භික්ෂුන් වහන්සේලා බවුන් වැඩිම සඳහා මේ ඉසින්බැස්සගල විහාරයත් භාවිතා කරලා තියෙන බවට. ඉතින් අපි යමු. දැන් මම මේ ඉන්නේ සම්මුඛ චෛත්‍ය ගාව. එතකොට සම්මුඛ චෛත්‍ය හරහා පොඩි ඉසින්බැස්සගල තියෙන පොඩි වන පියසක්. එතකොට මම මුලින්ම කිව්වා ඉසින්බැස්සගලට නගිනවා නම් ප්‍රධාන මාර්ගයේ මකර තොරණ හරහා හරි නැත්නම් ඉසින්බැස්සගල රජමහා විහාරය යන්න පුළුවන් කියලා. හැබැයි තව එක මාවතක්. මේක තමයි පුරාණ මාවත. ඉතින් ඒකට සාක්ෂි අදරක් තියෙනවා. ඒ තමයි දැන් මේ හරහා යනකොට අපේ ඉසින්බැස්සගල හම්බ වෙනවා. ඒ ගලේ තියෙන පඩිපෙළ. හැබැයි පඩිපෙළ දැන් ෂේ වෙලා තියෙන්නේ. ඒතර පඩිපෙළ හරහා අපිට පේනියනවා අතීතයේ අය ඉසින්බැස්ස කන්ද නැගලා තියෙන මේ හරහා. ඉතින් අපි ගිහිල්ලා බලමු මේ මාවත මොකද්ද කියලා. චෛත්‍ය හරහා තියෙන වනපිය සහරා එනකොට මෙන්න මේ ගල් තලාව හරහා යනකොට අපිට හම්බ වෙනවා පඩිපෙළ. ඉතින් මේ පේන්නේ මේ පඩිපෙළ. ඉතින් මේ පඩිපෙළ දැන් ගෙවිලා. ඉතින් අපි ගම්මුගෙන් අහලා බැලුවා ඉස්තර ඉසින්බැස්සගල කන්දට නැගලා තියෙන මේ පඩිපෙළ හරහා. ඉතින් අමාරු පාරක්. ඉතින් අද කවුරුත් මේ පාර හරහා
ගමන් කරන්නේ නැහැ. හේතුව මේක ෂේ වෙලා තියෙන්නේ. නෝ ඉතින් පොඩ්ඩක් උඩ ගමන් කරලා බලමු. හරි. අපි දැන් මේ ඉන්නේ ඉසින්බැස්සගල කන්ද නගින පාමුල. ඒතර කෙනෙක් විහාර මාවත හරහා ඉසින්බැස්සගලට ආවොත් මේ මාවත හරහා තමයි ඉසින්බැස්සගලට ගමන් කරන්න පුළුවන්. තව දෙයක් තමයි දැන් අපිට ගමන පහසු වෙලා. හේතුව මම හිතන්නේ මෑතකදී තමයි මේ මාවත හරහා මේ පටිපෙල් සෑදීම ආරම්භ කරලා තියෙන්නේ. තාමත් මේ පටිපෙල් මගක් වනතෙක් පමණයි අල්ලලා තියෙන්නේ. ඉතින් අපිට මගක් වනතෙක් ගමන පහසුයි. ඉතින් අපි මුලින්ම දැනගන්න ඕනේ ඉසින්බැස්සගල කියන්නේ මොකක්ද? විවිධ ජනප්‍රවාදවල විවිධ අදහස් තියෙනවා. ඒ තමයි මේක එක සඳහනක් තියෙනවා. ඉසින්බැස්සගල කියලා කියන්නේ එරිදිමත් උතුමන් නැත්නම් එරිදිමත් තපසවරු මේ බිමට පතිත වූ නිසා මේ ඉසින්බැස්සගල ලෙස හඳුන්වනවා. ඒතර මේ ඉසිවරු ගැන නැත්නම් මේ එරිදිමත් තපසවරු ගැන අදහසක් ගන්න පුළුවන්. අපි අහලා බැලුවා මේ එරිදිමත් ඉසිවරු නැත්නම් එරිදිමත් තපස්වරු කවුද? මේ ගැන මෙහෙම අදහසක් තියෙනවා. ඒ තමයි මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස ඉන්දියාවේ ඉඳලා මිහින්තලයට වැඩම කරන අතරතුර මෙන්න මේ ඉසින්බැස්සගලට වැඩම කරලා නැවත මිහින්තලයට ගමන් කළ බව අදහසක් තියෙනවා. ඒක අදහසක් පමණයි. ඉතින් ඒ කොමන වුණත් ඓතිහාසික වශයෙන් නැත්නම් පුරා විද්‍යාත්මක අතින් ඉතා වටිනා තැනක් තමයි මේ ඉසින්බැස්සගල කියන්නේ. ඉතින් අපි ගමන් කරමු ඉදිරියට. ඉතින් අපිට පේන වැඩි කන්ද ඉහළට යන්න මේ පරිසරයේ සුන්දර බව පේන. ඉතින් තවත් ඉදිරියට යන්න සුන්දර තැන් ගොඩක් පේන්නේ. ඉතින් අපි ගමන් කරමු ඉදිරියට. දැන් අපි කන්දේ පොඩ්ඩක් ඉහළට ඇවිල්ලා ඉන්නේ. ටිකක් මහන්සි. ඉතින් බලන්නකො මේ තව ටිකක් ඉහළට යනකොට මං කියපු දේ බොරුද කියලා. මේ අවට වටපිටාව ඉතා සුන්දර මනස්කාන්ත පරිසරයක් දැක් ගන්න පුළුවන්. ඉතින් මේක විශේෂ ගමනක්. හේතුව Travel with Kesara කියන මේ YouTube channel එකේ පළවෙනි එපිසෝඩ් එක මේක. ඉතින් අපි මේ ඉසින්බැස්ස ගමන තෝරගත්තේ මේක වැදගත්. මම කියව ඓතිහාසික අතරින් පුරා විද්‍යාත්මී තා වැදගත් වටිනාකම යුක්ත තැනක් අපි තෝරගත්තේ. ඉතින් අපි ඉස්සරහට ගිහලා බලමු. ඉතින් කන්දේ ටිකක් මැදක් වෙනකන් අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති ඉසින්බැස්සගල වැව තමයි අර ඈතින් පේන්නේ. ඉතින් කොච්චර ලස්සන පරිසරයක්ද. ඉතින් මම තව සුන්දර දර්ශනයක් දැක්ක ටිකක් මේ ගල ඉදිරියේ මේ පැත්තට යනකොට අර ඈතින් පේන්නේ මිහින්තලේ. ඊට පස්සේ අපිට පොඩිට පේනවා මිහින්තලේ මිහිඳු සෑය. කියන අපගේ බුදුරන් වහන්සේගේ ඌරුමුණු මොතාතුන් වහන්සේ වැඩිහින මිහිඳු සෑය අපිට ඈතින් දිස්සෙනවා. ඉතින් කොච්චර සුන්දර පරිසරයක්ද. ඉතින් ඇත්තට මේ ලංකාව ගැන කිව්වොත් ලංකාව මේ කඳු මුදුන් වලින්, දිය ඇල් වලින්, ස්තූප වලින් විවිධ ස්වාභාවික පරිසර වලින් යුක්ත සුන්දර රටක්.
ඉතින් ඔයාලටත් ඉසින් බැස්සකට આવොත් මේ සුන්දර පරිසරය බලා ගන්න පුළුවන්. තව දැනගන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි ඉසින් බැස්සකට එනවා නම් ඔයාලා දවල් වරුවේ එන්න එපා. හේතුව දවල් වරුවේ આવොත් මේ ඉසින් බැස්සකට අධික සූර්ය රශ්මියක් පතිත වෙනවා. නමුත් උදේ වරුවේ හරි හවස් වරුවේ හරි આવොත් මේ වගේ සුන්දර පරිසරයක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඉසින් බැස්සක කඳ මුදුනේ අපි තුනෙන් දෙකක් පමණ නැගලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ කොච්චර ලස්සනද මේ පරිසරය කියලා. ඉතින් මෙතනින් එහාට පාඩි පෙන්නේ නැහැ. නේරයක් ගමන අපහසුයි. ඉතින් මලා දැනගන්න ඕන විශේෂ කරුණක් තියෙනවා. ඒ තමයි පොඩි දරුවන් අරන් එනකොට මේ හරහා ඒ ළමයි වැඩිහිටියන් අල්ලාගෙන ඉන්න. මේ හරහා වැටුනොත් බොහෝ අනතුරුදායක තැනක්. ඉතින් අපි ගිහලා බලමු. හරිම මහන්සි. ඒ කන්ද ටිකක් උඩින් යන්න ආවේ. ඉතින් අපි කන්ද ඉහළට දැන් නැගලා ඉන්නේ. ඉතින් බලන්නකෝ දැන් ඔයාලා දැක්ක ඇති මේ අවස්ථාවේ මේ ඉසින් බැස්සක කන්ද හරහා ආවට වටපිටාව බලද්දී කොච්චර ලස්සනද කියලා. ඉතින් අපි දැන් මේ කන්ද මැද තමයි මේ කන්දේ මැද මධ්‍යම ප්‍රමාණයේ චෛත්‍ය වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඉතින් අපි ඒ චෛත්‍ය වහන්සේ නමට මෙතන ගමන් කරලා බලමු. හරි. දැන් මේ සිම්බැස්සකල කඳු මුදුනේ වැඩ ඉන්න මේ චෛත්‍ය ගැන විවිධ අදහස් තියෙනවා. ඒක එක්තරා අදහසක් මම බැලුවා හොයලා බැලුවා. මේක තියෙනවා මේ අශෝක රජු විසින් දේවානම්පිය සිට තිස්ස රජුරුවට පාත්‍රයක් පමණ ධාතුන් වහන්සේලා ලබා දීලා තියෙනවා. එතකොට ඒ පාත්‍රයක් පමණ ධාතුන් වහන්සේලා දේවානම්පිය තිස්ස රජතුමා යොදාගෙන යොදුනෙන් යොදුන, ඒ කියන්නේ කිලෝමීටර් 10න් 10 දුරින් චෛත්‍ය කරලා තියෙනවා. ඉතින් ඒ චෛත්‍ය වල යෝධක චෛත්‍යයක්. ඉතින් මේක විවිධ අදහස් ඒ වගේ අදහසක් තියෙනවා. ඒ දේවානම්පිය තිස්ස රජු විසින් කර යෝධක චෛත්‍යයක් වෙන්න පුළුවන් කියලා විවිධ අයගේ අදහස් තියෙනවා. ඉතින් කඳ මුදුනේ මැදට වෙන්නේ ඊට සුන්දර චෛත්‍යයක්. ඉතින් අපි චෛත්‍ය ගිහලා බලමු. ඉතින් බෝධින් වහන්සේගේ මළුවට ආවා. ඉතින්
මලවට ඉතින් කියන්න ඕනේ ඉතින් මේ සිම්බැස්සගල සම්බන්ධව විවිධ අදහස් විවිධ මතවාද තියෙනවා. ඉතින් ඒ කුමන මතවාද තවදුනත් කියන්න ඕනේ. ඒ අදහස් වලින් එක්තරා අදහසක් තමයි ලංකාවේ යන මතයක් මේ ලංකාවේ බුදුන් වහන්සේ පහළ වුණු බව. ඒක වැරදි අදහසක්. ලංකාවේ බුදුන් වහන්සේ වැඩි නෑ. ඉතින් මහා වංශයේ වේවා බෝධි වංශයේ වේවා සෑම අවස්ථාවකම සෑම දේශනාවකම සඳහන් වෙන්නේ බුදුරන් වහන්සේ පහළ වුණේ ඉන්දියාවේ දඹදිව බව. ඉතින් එවන් වැරදි මත වලට අහු වෙන්න එපා. ඉතින් මම මුලින් කියවා වගේ සමහර අය ඉතින් ඉසින්බස්සගලට ඇවිල්ලා මේ ඉසින්බස්සගල මුලින්ම ධර්ම දේශනා කළ බව විවිධ වැරදි මත අදහස් තියෙනවා. ඒ මතවාද වැරදි. ඉතින් ඉසින්බස්සගලට කෙනෙක් එනවා නම් මේ මතක් තියාගන්න ඕනේ. ඒ තමයි මිහිඳු මහරහතන් වහන්සේ ඉන්දියාවේ ඉඳන් මිහින්තලයට වැඩම කරලා උන්වහන්සේ ධර්ම ප්‍රචාරයක් කරා. ඊගේ ධර්ම ප්‍රචාරය කරාට පස්සේ තමයි මේ ලංකාව පුරා මේ උතුම් ධර්මයේ ව්‍යාප්ත වුනේ. ඉතින් ඒ උතුම් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට নমස්කාර වේවා. මේ ශ්‍රී ලංකාව ධර්මදීපයක් කරේ ඒ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. ඉතින් සූර්යයා මේ මොහොතේ බැස යන වෙලාවේ සූර්යයත් වන්දනා කරමින් මේ භූමියට සූර්යයා බැස යන ආකාර අපිට දිස්සෙනවා. ඉතින් මිහින්තලාව කඳුමුදුන එනකොට අපිට ප්‍රතිමාවක් මේ තමයි දේවානම් පීතිස්ස රජුගේ පිටුව. ඉතින් ලංකාවේ බුද්ධ ශාසනය ව්‍යාප්ත කිරීමට මේ දේවානම් පීතිස්ස රජු ලංකාදීපයේ රජ කරා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ මුලින්ම මේ දේවානම්පියතිස්ස රජුරෝ බුද්ධ ශාසනයට පහදුවට පස්සේ තමයි මේ ලංකාව පුරා මේ බුද්ධ ශාසනය ව්‍යාප්ත වෙන්නේ. ඉතින් ලංකාවේ බුද්ධ ශාසනය පිහිටුවීමේදී ලොකු මෙහෙවරක් කරපු රජ කෙනෙක් තමයි මේ දේවානම්පියතිස්ස රජුරෝ කියන්නේ. ඉතින් මේ සිම්පැස්සිකට එනකොට මේ රත්නමාගේ ඉතින් මේ travel with Kesara ඉසින්බැස්සගල